ආයිබෝවන් ඉතින් අද අපි අවධානය යොමු කරන්නේ ඉරානයයි ඊශ්‍රායලයයි අතර මෑතකදී ගොඩක් උත්සන්න වුණු අර්බුදය ගැන. ඔව් මේක හරිම වේගයෙන් වර්ධනය වුණු තත්ත්වයක්. අපිට ලැබිලා තියෙන ප්‍රවෘත්ති වාර්තා ඒ වගේම විශ්ලේෂණ දිහා බලලා අපි උත්සාහ කරමු මේ සිදුවීම් මාලාව, එහි බලපෑම, ඒ වගේම මේ උණුසුම් වාක් ප්‍රහාර ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න. ඇත්තම මුලින්ම පටන් ගත්තේ අර ඉරානයෙන් ඊශ්‍රායලට එල්ල කරපු මිසයිල් ප්‍රහාරයෙන් නේද? මිසයිල් 100ක් විතර කියලා කියවුනේ. ඔව් 100ක් වගේ. ඒකෙදි ටෙල් අවීව්, හයිෆා වගේ ප්‍රධාන නගර ඉලක්ක වුණා කියන එකත් එක්ක තත්ත්වයේ බරපතලකම තේරෙනවා. ඒ කියන්නේ ආර්ථිකමය වශයෙන් මූලෝපායිකවත් වැදගත් තැන්. හරියටම. ඒ විතරක් නෙවෙයි බැට්යාම් කියන නගරේ ගොඩනැගිලි වලටත් හානි වෙලා මරණ 10ක් විතර, තුවාල වෙච්ච අය 200ක් විතර කියලාත් වාර්තා වුණා. ඔව් අපේ ශ්‍රී ලාංකික කාන්තාවකටත් සුළු තුවාල වුණා කියලාත් සඳහන් වුණා නේද? ඔව් එහෙම කතාවකුත් තිබුණා. හැබැයි මේ ප්‍රහාරයත් එක්කම යේමනේ හූතිවරුන්ගේ සම්බන්ධය ගැනත් කතා බහක් ආවා. ඒක හරිම වැදගත් කාරණයක්. මොකද හූතිවරුන් ඉරානියත් එක්ක එකතු වෙලා අර බැලිස්ටික් මිසයිල් වගේ ප්‍රබල අවි පාවිච්චි කළා කියන්නේ. මේක හුදෙක් රැකවල් දෙකක් අතර ගැටුමක් විතරක් නෙවෙයි. ඒක කලාපීය බලාරගලේ ලක්ෂණ පෙන්눔 කරනවා. ඉරානයේ කිව්වේ මේක යාලට කලින් ගහපු ඒවට ප්‍රතිචාරයක් කියලා නේද ටෙහෙරාන් ප්‍රහාරවලට. ඕ ඒක තමයි යාලගේ නිලස්ථාවරය උනේ. හැබැයි ඊශ්‍රායලේ ප්‍රතිචාරයත් පරක්කුනේ නෑ. ටෙහෙරානේ ඉන්ධන ගබඩ දෙකක් ඉලක්ක කළා කියලා වාර්තා වුණා. ඕ ඒ වගේම සමහර විට ඊටත් වඩා වැදගත් වෙන්නේ නැති ඉස්ෆහාන් නගරයට ප්‍රහාරයක් ලැබීම. ඉස්ෆහාන් ඒකේ විශේෂත්වය මොකක්ද? ඉස්ෆහාන් කියන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ප්‍රධාන යටිතල පහසුකම් තියෙන නගරයක්. එහෙමද? ඔව්. ඉතින් ඒ වගේ තැනකට පහර දෙනවා කියන්නේ ඒක හුදෙක් හමුදා ඉලක්කයකට වඩා ලොකු පණිවිඩයක් දීමක් වෙන්න පුළුවන්. සමහර විට න්‍යෂ්ටික හැකියාව ගැන අනතුරු ඇඟවීමක් වගේ. තේරෙනවා. ඒ කියන්නේ කෙලින්ම බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරනවා. හරියටම බලශක්ති යටිතල පහසුකම්. මේකේ ආර්ථික පැත්ත බැලුවොත් ලෝක තෙල් මිල එකපාරටම 13.5ක් වගේ උඩ ගියා. බැරලයක් ඩොලර් 73ක් වුණා කියලා අපිට දැනගන්න ලැබුණේ. ඒකෙදි වෙන්න පුරවන් දෙයක්. මොකද ඉරානය කියන්නේ ලෝකයේ 3 වෙනි හිට ලොකුම ගෑස් නිෂ්පාදකයා. ගෝලීය සැපයුමෙන් 6.5ක් විතර එන්නේ ඉරානයෙන්. ඉතින් මැද පෙරදිග මේ වගේ ප්‍රධාන බලශක්ති සැපයුම්කරුවෙක් සම්බන්ධ ගැටුමක් ඇති වුණාම වෙළඳපොළ අස්ථාවර වෙනවා, මිල ඉහළ යනවා. ඒක සැපයුම කඩාකප්පල් වෙයි කියන බයටම වෙන දෙයක්. මේ ප්‍රහාර එක්කම දෙගොල්ලන්ගෙම වචන හුවමාරුවත් සෑහෙන්න උණුසුම් වෙලා තිනව නේද? අගමැති නෙතන්යාහුගේ ප්‍රකාශ දැක්කා. අයතුල්ලා පාලනයට අයිති හැම තැනකටම හැම ඉලක්කයකටම ගහනවා වගේ කතා. ඔව් ඉක්මනින්ම ටෙහෙරානයේ අහසේ ඊශ්‍රායල ගුවන් යාන පිණිවි කියලාත් කියලා තිබුණා. ඒව හරිම තද ප්‍රකාශ. ඒ වගේම අර ආරක්ෂක ඇමති කැට්ස් ටෙහෙරානිය ගිනි ගනිමින් තිබේ කියලා එක්ස් පණිවිඩයක් දැම්මම තත්වය තවත් දරුණ අතට ගියා වගේ. ඇත්ත. ඉතින් මේවා නිකම්ම දේශපාලන වාචාල කතාද එහෙම නැත්නම් ඇත්තරම ක්‍රියාමාර්ගවල පෙරනිමිතිද කියන එක තමයි දැන් ප්‍රශ්නේ. මේ ඔක්කොම එකට ගත්තම කලාපීය මහයුද්ධයක සේයාවක් පේනවා. එහෙමනම් සාරාංශයක් විදිහට ගත්තොත් දෙපාර්ශ්වයේම එකිනෙකාගේ වැදගත්ම යටිතල පහසුකම් විශේෂයෙන්ම බලශක්ති සැපයීම ඉලක්ක කිරීමත් ඒකම මේ වගේ දරුණු ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත් කිරීමත් නිසා මේ ගැටුම දැන් ගොඩක් බරපතල හරිව අවනිශ්චිත තැනකට එවිල්ලා තියෙනවා. හරිතම. අනික මේකේ බලපෑම කලාපයට විතරක් සීමා වෙන්නේ නැහැ. ගෝලීය බලශක්ති මිල ගණන් ආර්ථිකය මේ හැම දෙයකටම මේක බලපානවා. ඒක තේරුම් ගන්න එක වැදගත්. අවසාන වශයෙන් පොටි කාරණයක් මතු කරන්නම්. හිතන්න බලශක්ති වගේ රටක ජීවනාලියට ගහන එකයි මේ වගේ උණුසුම් වචන හොමාරුවයි දිහා බලද්දී මේ ගැටුමේ මීළඟට එන්න පුළුවන් සමහර විට කවුරුත් බලාපොරොත්තු නොවුණු අනපේක්ෂිත ගැටුම්කාරී තැන හෝ ප්‍රතිවිපාකය මොකක් වෙන්න පුළුවන්ද?